ගිහිල්ලා තමයි මුවන් පැලස්ස ඒව හැවි. ඇත්ත ඕක. හැබැයි 1980 වෙනකොට ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා ජේ.ආර්. ජයවර්ධන කියන ජනාධිපතිවරයා. ලංකාවේ ඉඩම් සංවර්ධන මහවැලි සංවර්ධන විදුලි බල අමාත්‍යවරයා බවට පත් වෙනවා ගාමිණී දිසානායක කියන අමාත්‍යවරයා. අද ගත්තත් මේ රත්තරන් දුවල පුතාලා ටික අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරගෙන ඒ ලෙවල් වල ඉහළ ඉෂට් කෝහේකින් විශ්වවිද්‍යාලයට ගියොත් මේකට ලැබෙන ආධාර මුදලට අපි කියනවා මහා පොළ ශිෂ්‍ය ආධාරය. මේක හඳුන්වලා දෙනවා ලලිත් ඇතුළත් මුදලි කියන ඇමතිවරයා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කියලා කියන බොහොම දූරදර්ශීව දකින්න ඈත දකින්නවා. ඒ වගේම හරි උපක්‍රමශීලීව කටයුතු කරනවා. ඒ වගේම කට්ට කපටි මිනිස්සු. ජේ.ආර්. මහත්තයා මොකද කරන්නේ? ගාමිණී දිසානායක ලලිත් ඇතුළත් මුදලි කියන දෙන්නම එකතු කරගෙන වික්ටෝරියා ව්‍යාපාරය හදන්න මුදල් ටිකක් හොයාගන්න එක්සත් රාජධානියට යනවා. එංගලන්තයට යනවා. යන ගමන් ගාමිණී දිසානායකට සිංහලෙන් කියනවා ගාමිණී මම කරන දේ විතරක් ඔයා හොඳට බලාගන්න. ඊට එහා යමක් ඔයා කරන්න උවමනා නැහැ. හැබැයි එංගලන්තයට ගිහිල්ලා එංගලන්තේ දෙවන එලිසබෙත් රැජිනට කියනවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ හදන ලොකුම ජලාශය හදන්න අපිට ණයක් දෙන්න කියලා කියනවා. ඒකම කියන හැබැයි ණයක් අරගෙන හැදුවත් අපි මේ ජලාශය නම් කරන්නේ රජ පෙළපතට අයිති වික්ටෝරියා රජිනගේ නමින් කියලා කියනවා. වික්ටෝරියා රජින කියලා කියන්නේ දෙවන එලිසබෙත් රජිනගේ අත්තම්මගේ නම. හරිද? හැබැයි ජේ.ආර්. කට්ට නිසා තමයි මේ කතාව කියන්නේ. මේකට වික්ටෝරියා කියන්නේ වික්ටෝරියා ෆෝල් එක නිසා, දියඇල්ල නිසා. ජේ.ආර්. මහත්තයා අතන්ට කියන ලංකාවේ හදන ලොකුම ජලාශය. මේක හදන්න අපිට ණයක් දෙන්න. ණයක් අරගෙන හැදුවත් මේකට අපි නම දාන්නේ රජ පෙළපතට අයිති වික්ටෝරියා රජිනගේ නම. ඔන්න ජේ.ආර්. මහත්තයා ගන්න තුරුම්බුවට ගැටේට එලිසබෙත් රජින අහුවෙනවා. එලිසබෙත් රජින කියනවා වික්ටෝරියා රජිනගේ නමින් නම් මේ ජලාශය නම් කරන්නේ අපි ණය දෙන්නේ නැහැ. අපි ආධාරයක් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඩොනේෂන් එකකට යනවා. ආධාරයකට යනවා. ණයක් නෙවෙයි. දැන් ජේ.ආර්. මහත්තයා ගාමිණී සිංහලෙන් කියන ඔන්න ගාමිණී මගේ වැඩේ නම් හරි. දැන් ණය නෙවෙයි දෙන්නේ ආධාරයක් දෙන්නේ. දැන් තියෙන්නේ වැඩේ කරන්න. හැබැයි එලිසබෙත් රජින කියන දැම්මම ගිහිල්ලා එංගලන්තේ අගමැති හම්බ වෙනවා. අගමැතිය මාග්‍රට් තැචර්. මාග්‍රට් තැචර් ගැන ජේ.ආර්. මහත්තයා හොඳට දන්නවා. යක් ටෙම්පරාද් වෙච්ච මිනිස්සෙක් නිසා. ඒ හින්දා ගාමිණී දිසානායක මහත්තයාට කියන ගාමිණී මාග්‍රට් තැචර් කියලා කියන්නේ මහ යකඩ ගෑණිය. අහයි වික්ටෝරියා හදන්නේ ඇයි කියලා. ඇහුවත් ඔයා උපක්‍රමශීලීව උත්තර දෙන්න කියලා කියනවා. දැන් ඔන්න මේ තුන්දෙනා මාග්‍රට්